ආයිබෝන් කියලා පිළිගන්න අදත් ෂෙවොන් බ්‍රෝ YouTube channel එකට ඉතින් අද මේක අපි කතා කරන්නේ මගේ මේ පිටිපස්සෙන් තියෙන MSI 120Hz මොන්ට් එකේ unboxing එකයි review එක ගැන. දැන් යන් අද වීඩියෝ. ඉතින් දැන් අපි බලමු මේ මොන්ට් එකේ තියෙන specification මොනවාද ඒ වගේම unboxing experience එක කොයි වගේද කියලා. යන් වීඩියෝ එකට. Walking through all the dust, memories and frame a past we simply left behind. But I don't close the අපි unboxing එකේ ඉතින් අපිට බලා ගම්පුවා මොන්ට් එක මේ සුලින් තියෙන ස්ටෑන්ඩ් කරන එක තියෙනවා. ඒකම අපිට මේකේ paper works ටික බලා ගන්න පුළුවන්. ඉතින් එකම අපිට මේකේ HDMI cable එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මේක මේ සුලින් තියෙන ස්ටෑන්ඩ් කරන් ෆිට කරන එකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් MSI logo එකත් එක්ක. ඉතින් මේ විදිහට අපි මේක power up කරන්න cables ටික බලා ගන්න පුළුවන්. cable වර්ග දෙකකින් තියෙනවා. ඉතින් අපි දැන් බලා ගන්න පුළුවන් මේ විදිහේ මොන්ට් එක තියෙනවා. දැන් අපි මේකේ packing remove කරගමු. ඉතින් අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්න අපි මේ මොන්ට් එක ෆිට කරගත්තට පස්සේ දැන් අපි මේකට power supply එක මෙන්න මේ විදිහට fix කරගමු. when there's no hope loving for you who saw me. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ මොන්ට් එකට power supply දීලා ඒ වගේම PC එකට connect කරගත්තට පස්සේ ඉතින් අපි දැන් on කරද්දී අපිට බලා ගන්නපුවා මේ මොන්ට් එක turn up වුණා. දැන් අපිට කලින් තිබ්බ resolution setting එක දැන් මේ තියෙන මොන්ට් එකට switch කරගන්න ඕනේ. Memories and frame a past we simply. ඉතින් as the final output අපිට මේ විදිහට තමයි අපේ setup එක බලා ගන්න පුළුවන් ඉන්නේ මේ මොන්ට් එකත් එක්ක. ඉතින් ඔයාලට පේනවා මේ මොන්ට් එකේ colors ඒ වගේම මේ හැමදේම perfect. ඉතින් මේ මොන්ට් එක IPS 120Hz මොන්ට් එකක්. ඉතින් මේක gaming වලට එම perfect. මොකෝ අපිට game එක play කරද්දී දා හොඳ smoothness එකකින් අපිට game එක play කරන්න හැකියාව ලැබෙනවා. My heart breaks for you. ඒ වගේම මේක frameless මොන්ට් එකක්. ඉතින් මේ price range එකට මේ මොන්ට් එක ලොකු සාධාරණයක් කරනවා. ඉතින් මම විශ්වාස කරන අද එපිසෝඩ් එක ගොඩක් වැදගත් වෙන්න තියෙන ඉන්ටරෙස්ටිං ඇති කියලා. ඉතින් තාමත් ඔය ෂෙවොන් බ්‍රෝ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා set වෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙනකම් ඔයාලා හැමදෙනෙක්ටම සුබ දවසක්. අදට මම sign out වෙනවා. I felt for you. Oh, I regret for losing the one who loved me.